රත්තරන් යාළුවනේ ඔයාලට කොහොමද? කොහොමද සැපෙන් සනීපේ ඉන්නවද? අද සෙට් වෙමු Facebook එකේ උඩ පහදෙන චාරිකාවට මාත් එක්ක. අද බලමු මොනවද තියෙන විපරීත විලම්භීත වැඩ කියලා. හරිද? Facebook එක පැත්තේ. හාදකම් පාන්න හිතෙන්නේ මලයන්ඩිලා එක කියන්නේ. ඒකට නොවෑ රියල් වෙනසකම කියන්නේ එච්චරයි. පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් කන්ෆියුස්. අපි කායි මුල ඉඳලා බලමු. ගෑනුන්ට දීගයන්ට හිතෙන්නේ අයියන්ඩිලා එක වුණාට හාදකම් පාන්න හිතෙන්නේ මලයන්ඩිලා එක කියන්නේ. ඒකට නොවෑ රියල් වෙනසකම කියන්නේ ෆැක්ට්ස්. එච්චරයි. ෆැක්ට්ස්. Nice. වැරදිනවා මාර කතාවක් නෑ. ඔයා මේ වැරදි දෙයන්නේ සමාජගත කරන්න මෙතන. සම්පූර්ණ වැරදි දෙයන්නේ සමාජගත කරන්න. හරි නෑ නේද? ඈ දැන් යකෝ දීගේ ගිහිල්ලා අයියලත් එක්ක මල්ලිලත් එක්ක හාදකම් පානවා කියන්නේ මුන් කිව්වා හරිනේ ඉතින් එතන. හරිද? එතන සම්පූර්ණ වැරදි දෙයක් සමාජගත කරන්නේ. මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. බෙහෙවින්ම හෙලා දකිනවා ඒ අක්කාගේ ප්‍රකාශය ගැන. අක්කද නංගිද මන් දන්නේ නෑ. හරි අපි ඊළඟට යමු. දන්සල් කණ්ඩ තමා අපිත් එන්න කියන්නේ. දන්සල්. අපිත් එක්ක එන්නේ නැහැ නේද බා? අපිත් එක්ක අතරින් බා අපිව ඒ කපන්නේ කියන්නේ බා. ඒ කියන්නේ ඌව කපලානේ කවුරු හරි බලන්නකෝ. දන්සල් කණ්ඩ දන්සල් කන්නේ යන්න හදන්නේ කන්න. වඳින්න නෙමෙයි. එන්නේ නැහැ නේද බා? අපිත් එක්ක අතරින් බා අපිව කපන්නේ බා. කපන්න එපා ඒ කොල්ලාව කරුණාකරලා කපන්න එපා. ඒ කියන කවුරුණත් කවන්නේ නැහැ. ඒ කොල්ලාව කපන්න එපා. ඕකේ. කොහොමද ඉතින් ඔයගොල්ලෝ? මේ දවස්වල මේ දේශගුණය එච්චර සාර්ථක නැහැ. දේශගුණය අසාර්ථක තත්ත්වයක පසු වෙන්නේ. ඒක නිසා මගේ ඔයාලට වදින්නේ නැහැ කියපු එක කහයකින් දෙකක් දාගත්තට පස්සේ ඔය ආදල් එක මේ මැද දත නෑ නේද? දක්ෂතාවය අප්පුඩයක් ගන්න අප්පුඩයක් ගන්න දක්ෂතාවය කියන්නේ අන්න ඒකට තමයි. කොහොම හරි කවන්නේ අපි ඊළඟට මගේ හැකියාවට අත දෙන්න කෙනෙක් නෑ අනේ. මොකද වෙන්නේ? ඕකේ බවුනේ මොකද්ද වන්දා? ये फैन ऑफ का है ये फैन ऑफ का डाल दे फैन ऑफ का हर करदर हम डिस्टर्ब में सिंधु रस विंदिन वे ओके go අඩු ගන්නම් සද්ද කොට අඩු කරනවා. හරි අමාරුයි. ඉතර අඩු කරලත් සෑහෙන්න අමාරුයි. No God please no නෑ හොඳටම කියනවා හරි සතුටුයි. ඇත්තටම කිව්වොත් මම ඔතන විනිශ්චය මණ්ඩලයේ හිටියනම් අනිවාර්යෙන්ම මේ අක්කා ඊළඟ වටේට යවනවා. ඒකනේ මම විනිශ්චය මණ්ඩලේ නැත්තේ. නැත්තම් මම විනිශ්චය මණ්ඩලේ මොකක්ද අපි දැන් චුට්ටට කලින් බැලුවේ අපි කොහොමනත් අක්කට අප්පුඩියක් ගහමු මෙහෙම අපි යන් ඊළඟට ये लोग क्या बोलते हैं? No ball, football, clean ball, tennis ball. आई बम्बी से आए हो. ඔයා ආයි හොයි පපියච්චික බයිසිකල් එක බලු පල්ලෙක්වත් කියන්නේ මොන පිස්සුද? ආයි හොයි. नाम हिंदी गायिका हो. Oh, गायिका हो. Very nice. Nice flower, okay? गायिका हो. කයිසනාට ප්‍රේම ලෝකේ මාලිගා තන මල්ලනන්න වාසනාව මට දාත්තුනා ගාහු
प्लीज प्लीज मुझे मालूम है मैं पैसे दूंगा पैसे दूंगा कहते टोक से आने वाले पैसे दूंगा वरना तो नो अटैक कर प्लीज गो oh please let me go I'm not a Sri Lankan I'm a singer from Bombay I am good singer from Sri Lanka कैलनी गंगा बहती है श्रीलंका वे वासे है श्रीलंका वे वासे है मामा मोरटू मुले वासे है හෙලෝ ගයිස් ඔගොල්ලෝ හම්බුන එක සතුටක් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා අම්මේ ෆෝන් එක ගන්නත් බැරි වුණා අප්පා හරි ගයිස් බයි ගොඩ කාලෙකින් හම්බෙමු ඒ තමයි මේ ඔයගොල්ලෝ දැන් නැරඹුවේ බොහොම පොඩිම මේ ලෝකේ තියෙන පොඩිම බ්ලොග් එක. පොඩිම බ්ලොග් එක තමයි ඔයගොල්ලෝ දැන් දැන් ස්වල්ප මොහොතකට කලින් නැරඹුවේ. කොහොමුණත් අපි ඊළඟට නම්බර් එක ඕනේ කියලා අහපු කෙල්ලට එපා කියලා මගේම කියලා නම්බර් එකක් දෙනවා කියලා. මොකා? මට සිංහල කියවන්න බැරිද? නම්බර් එක ඕනිද කියලා අහපු කෙල්ලට එපා මට මගේම කියලා නම්බර් එකක් තියෙනවා කියලා එන. මට ඒ තේරුන්නේ අඩෝ ඔච්චර සතුටු වෙන්න බාබා. කෙල්ලෙක් නැති වෙලා ඉන්නකොට අඩෝ නෑ නේ බා. ඌ එක අතකින් හරිනේ. ඒ මොනවා කියවනවද දන්නේ නැහැ මම මට නිකන් පිස්සු වගේ. මේ YouTube කියලා තියෙන්නේ මේ අපි වගේ පිස්සන්ට හැම වීඩියෝ එකම දාන්න නෙමෙයි. හැබැයි එක අතකින් එහෙම තමයි. මොකද දැන් මේක බලන්න දැන් මොකෝ මම මේක ගිහිල්ලා බලපන් කියලා කරලා යෝ බලපන් කියලා ගන්න හදන්නේ. ඔය දාලා තියෙනවා ආතල්ලේට බලන්න පුළුවන්. මෙයාට hina වෙලා තමයි කොයි වෙලාවෙ හරි මම ඔය හැදෑරි නැරෙන්නේ. මං කියලා කැල්ලක් නැහැ වැඩිපුර කැල්ලක් එකතු කරා. අපි උඩ තියෙන ඔරිජිනල් ෆිල්ම් එක මේ යට තියෙන ලෝ බජට් එක. Oh. Jeez. හරි කොහොමද අතිශය සාර්ථක සහ හොඳ උත්සාහයක්. ඔව් ඒක. හරි. බොහොමයි. ජය වේවා. අපි ඇවිල්ලා ඉන්න පුතා. මට ලස්සන කටහඬක් තියෙනවා ඔයාට සින්දු කියන්න පුළුවන්ද කියලා කෑල්ලකින් ඇහුවා. මගේ කටහඬ ගැන මට ආබාධයක් නැහැ පිමින් බෙන්දුණු මුකුළු කතාවේ කුසුම් පිපුණු සිහින ලතාවේ සරසවින් මං ඉන්න පාරේ සිනා ගංගුල සිඳී ගියා ඉවුරු තලාවේ ඇත්තටම හොඳයි. කටහඬ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම හොඳයි. හරි අපි මේ සින්දුවෙන්ම වීඩියෝ එකෙන් සව් ගන්නවා. එහෙනම් ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකක් අරන් එන්නකම් ජය වේවා. සිහින ලතාවේ සරසවින් මං ඉන්න පාරේ සිනා ගංගුල සිඳී ගියා ඉවුරු තලාවේ